Hi. අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. කොහොමද ඔයාලට? ඉතින් පුකෙට් වල ලස්සනට මගේ වුණු තුන්වෙනි දවසේ ගැන තමයි මම මේ කියන්න යන්නේ. අපි එදා තමයි ගියේ island tour එක. ඉතින් island tour එක යන්න අපි booking එක දාද්දි transport add වෙලා තිබ්බා. ඒගොල්ලෝ hotel එකටම අපි අරන් යන්න. දැන් මේ අපිව boat එකට අරන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් එතනදී මේ අපේ සම්පූර්ණ නම් passport numbers ඔක්කොම ලියන්න ඕන පොඩි ඉන්ෂුරන්ස් එකක් දානවා. ඒ වගේ මෙතන breakfast එක ලෑස්තිලා තිබ්බා පුංචියට. අපි එතනින් තමයි උදේට කෑවේ. කාලා හැම ඉවරුණාට පස්සේ ඒගොල්ලෝ අපිට අපේ බෝට් රයිඩ් එක ගැන පොඩි විස්තරයක් කරා. ඉතින් ඒකත් අහගෙන ඉඳලා අපි ගමන යන්න පිටත් වුණා. අපි මේකට තෝරගත්තේ ස්පීඩ් බෝට් එකක්. මොකද ස්පීඩ් බෝට් එක නොගියොත් අපිට නිකන් යන්න විතරම පැය ගාණක් යන නිසා ස්පීඩ් බෝට් එකක් නිසා ඇත්තටම ගොඩක් ඉක්මන් වුණා ගමන. ඉතින් අපිත් එක්ක යන්න හිටියා එක එක රටවල කට්ටිය. ගොඩක්ම හිටියේ ඉන්දියාවේ කට්ටිය. ඉතින් ඒගොල්ලොත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒගොල්ලොත් එක්ක හරි සතුටින් තමයි අපි මේ ගමන යන්න පිටත් උනේ. අපි මායාවේ එක ළඟට ආවා. එයා දැන් අපිට පොඩි විස්තරයක් කියනවා. අපි ගිහිල්ලා ඉන්න ඕන වෙලාව, එතකොට අපි කරන්න ඕන දේවල්. ඇත්තටම අපිට පැයයි මෙතන තිබ්බේ. පැයක් ඇතුළත අපි ගිහිල්ලා ෆොටෝස් අරගෙන ඇවිදලා කරලා එන්න ඕන. මෙතන වොෂ්රූම්, එතකොට අපේ කපුල් සෝදන්නේ හැමදේම මෙතන තියෙනවා. ඉතින් මෙතනින් අපි අපේ බෝට් එකේ කට්ටිය වෙන් වුණා. හැමෝම මායාවේකට ගිහිල්ලා පැයක් ඇතුළත හැමෝම මෙතෙන්ට ඇවිල්ලා ආයෙත් එකතු වෙන්න ඕන. ඉතින් මෙතන ඉඳලා යන්න තියෙන්නේ මායාවේකට ටිකක් දුර යන්න ඕන පයින්. අපි යමු. Right here, about it.
ගොඩාක් ප්‍රසිද්ධ මායාවේ එක අපි ඇස් දෙකෙන්ම දැක්කා. ගොඩක් ලස්සනයි. සෙනග නිසා චුට්ටක් ඉතින් ෆොටෝස් එහෙම ගන්න ටිකක් අමාරුයි. මායාබේ එකෙන් පස්සේ අපි ආවේ මංකි අයිලන්ඩ් එකට. මෙතන නම් ඇත්තටම වඳුරු පැටව හිටියේ එක්කෙනයි. එයත් ඈතින් හිටපු නිසා වීඩියෝස් වලට පෙනුනේ නැහැ. එතන අපිට බහින්න බෑ. බලන්න විතරයි පුළුවන්. ඉතින් වඳුරු පැටව හිටියේ නැති නිසා අපි වැඩි වෙලාවක් එතන හිටියේ නැහැ. ඊට පස්සේ අපිට කරන්න තිබ්බේ පැයක් විතර මෙන්න මේ ලස්සන තැන ස්විමින් කරන්න. ඉතින් එක එක බෝට් වලින් ආපු කට්ටිය අපේ කට්ටිය හැමෝම එතන කරේ ස්විමින් කරන එක. පැයක් විතර අපි එතන විනෝද වුණා. जैसे रूह है इबादत
ඩයිවිං කරන්න. ජීවිතේ පළවෙනි පාරට තමයි මම මේ අත්දැකීම ගත්තේ. ගොඩක් ලස්සනයි. වීඩියෝස් නම් නැහැ. අපි මෙතන තමයි ඩයිවිං කරේ. ඊට පස්සේ අපි ආවේ පීපී දොන් වලට. අපේ ලන්ච් එකත් ඇඩ් වෙලා තිබ්බා. ඉතින් අපි ලන්ච් එක ගන්න තමයි ආවේ. ලන්ච් එකත් අරගෙන පැය දෙකක් විතර අපි පීපී දොන් වල හිටියා. ලන්ච් එකෙන් පස්සේ අපි ආවේ මෙන්න මේ අයිලන්ඩ් එකට. අපි මෙතනත් පැය එකමාරක් වගේ හිටියා. මේ අයිලන්ඩ් එකේදී අපිට එක එක ඇක්ටිවිටීස් කරන්න තිබ්බා. ඉතින් අපි දෙන්න නම් කරේ ජෙට් ස්කී ටුවර් එකක් ගියපු එක. ගොඩක් ආසාවෙන් හිටියා. ටිකක් බය හිතුණා. ඇත්තටම ගොඩක් විනෝද වුණා. දෙන්න මාරුවට තමයි ගියේ. අලුත් අත්දැකීම් ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන ඒ දවස ගෙවලා අපි හොටෙල් එකට ආවා. ඉතින් ඊට පස්සේ දවසේ අපිට තිබ්බේ ආයෙත් බැංකොක් වලට යන්න. ඉතින් උදේම ෆ්ලයිට් එක තිබ්බා. අපි ඉතින් උදේම ලෑස්ති වෙලා බැංකොක් වලට ආවා. ඉතින් බැංකොක් වලට ඇවිල්ලා අපි එදා හවස ඩිනර් ක්‍රූස් එකට යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. අපි හොටෙල්ස් බුක් කරේ ප්‍රටුනාම් නයිට් මාකට් එක ළඟ. එතන ගොඩාක් ෂොප්ස් තියෙනවා. ගොඩක් අය ඉන්නේ ඉන්දියන් අය. මාකට් එකෙන් එළියට බැස්ස ගමන් අපි දැක්ක දේ බලන්නකෝ. මානෙල් ලංකා රෙස්ටුරන්ට් එක. ඒක දැක්කහමත් හිත පිරුණා. ඉතින් අපි ඩිනර් එකට යන්න හිටපු නිසා ඒකට නම් කන්න යන්න බැරි වුණා. ඒ වුණාට හිතට හරි සතුටක් දැනුණා ඒ අකුරු ටික දැක්කට පස්සේ. ඉතින් අපි ටුක් එකක් දාගෙන දැන් යන්නේ ඩිනර් ක්‍රූස් එකට. බැංකොක් වල පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නේ. කියන්න තේරෙන්නේ ඔළුව විකාර වෙනවා. ඒ තරම් ට්‍රැෆික් එක. ඉතින් ගොඩක් වෙලා ගියා අපිට යන්න. එතෙන්ට ගිහිල්ලා අපිට යන්න තිබ්බේ අපිට එහා පැත්තට යන්න ඕන, ගඟෙන් එහා පැත්තට. ඒ නිසා එතනින් අපිට ආයෙත් පොඩි ගාණක් දීලා බෝට් එක යන්න උනා ගඟෙන් එහා පැත්තට. From Sri Lanka. Sri Lanka. Oh, Sri Lanka. Sri Lanka 的。ඩිනර් ක්‍රූස් එකට ටිකට් දැම්මෙත් අපි අගොඩයක හරහා. එතනින් ගන්න පුළුවන්කමකුත් තිබ්බා මම හිතන්නේ. ඒත් අපි කෝකටත් කියලා අගොඩයකින්
ටිකට් අරගෙන තමයි ගියේ. ඉතින් ඒකත් චෙක් කරගෙන අපි පොලිමේ හිටියා මෙන්න මේ අයනකන්. මේකේ තමයි අපි යන්නේ. අපිට තිබ්බේ දෙවනි තට්ටුව. ඉතින් අපි දෙවනි තට්ටුවට ආවා. බලමු අපි මොනවාද කන්න තිබ්බේ කියලා. අපි තෝරගත්ත ඉන්ටර්නැෂනල් බුෆේ තියෙන ක්‍රූස් එකක්. මොකද තායි වගේ තියෙන එකක් තෝරගත්තොත් අපිට කෑම කන්න බැරි වෙයි කියලා හිතුණා. ඉතින් ඒක නිසා අපි දාපු ක්‍රූස් එකේ එක එක රටවල කෑම ගොඩාක් තිබ්බා.
අන්තිම රැයත් මේ විදිහට හරිම සතුටින් ගෙවිලා ඉවර වුණා. නැවතත් අපේ සුපුරුදු නවාතැන ජපානයේ බලා පිටත් වෙන්න අපිට ෆ්ලයිට් එක තිබ්බේ පහුවදා හවස කියන්නේ රෑ 10න් පස්සේ. ඉතින් ඒක නිසා අපි දවල් හැමතැනම ඇවිදලා මෙන්න මේ ටැටූ කරන කෙනා ගාවට ගිහිල්ලා මගේ චූටියට ටැටූ එකක් කරා. එයා ලස්සනට වැඩේ කරලා දුන්නා. ආපු දවසේ ඉඳලා ටැටූ එකක් කරන්න ඕන කිහිටියට කරගන්න බැරි වුණා. කොහොම හරි එන දවසේ ඒකට ටයිම් එකක් හදාගත්තා. ලස්සන මතක ගොඩකුයි අත්දැකීම් ගොඩකුයි එකතු කරගෙන ගොඩාක් දුකින් තායිලන්තයට සමුදීලා අපි ආයෙත් ජපානයට ආවා. මම දන්නවා අපි හැමෝගෙම හිතවල තියෙනවා කොහේ හරි යන්න මොන හරි දෙයක් කරන්න කියලා එක එක විදිහේ ආසාවල්. ඉතින් මේ හැම දෙයකටම ඉස්සල්ලාම මුල් වෙන්නේ සල්ලි වෙලාවයි. ඒ දෙකම නැහැ කියලා තමයි අපි ගොඩාක් දේවල් අතහරින්නේ. ඒ වුණාට පොඩ්ඩක් හිතන්න අපිට සල්ලි කාලේ දෙක හම්බෙනකම් බලන් හිටියොත් අපිට කවදාවත් අපේ හීන හැබෑ කරගන්න වෙන්නේ නැහැ. හැබෑ කරගත්තත් එක්කෝ අපි වයසට ගිහිල්ලා අපි සල්ලි හොයාගෙන යන්න හිටියොත් කොහොමත් අපේ වයස නම් යනවා. ඒක නිසා කරන්න පුළුවන් දේවල් ඒ වෙලාවට කොහොම හරි කරන්න try එකක් දෙන්න. මගේ මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයාගේ හිතෙත් අනිවාර්යයෙන්ම කොහේ හරි රටකට යන්න ආසාවක් ඇති. මම ප්‍රාර්ථනා කරනවා ඔයා ප්‍රාර්ථනා කරන විදිහටම ඒ රටට යන්න වාසනාව ලැබෙන්න කියලා. ඉතින් අවසන් වෙනකම් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආදරෙයි.